හොඳද? කාටුන් බලලා තියෙනවද? පොඩි කාලේ අපි ආසම කරපු කාර් රේස් කාටුන් එක මොකද්ද? මැක්වින් බලලා තියෙනවද? ඔව් මැක්වින් බලලා තියෙනවා නම් දැන් ඔයා බඳින වයස එහෙම නෙමෙයි. හරිද? කොහොම හරි. පුතේ දැන් මේක හිතා ගන්න මේ මැක්වින් කියලා. හොඳද? මේ තමයි පොඩි කාලේ බලපු කාර් රේස් එක. දරුවෝ ඔයා හිතා ගන්න ඕන මේ රේස් එක යන ට්‍රැක් එක තියෙනවානේ රේස් පතේ. ඒක තමයි මැතිවරණ. හොඳද? ඒක මොකද්ද? මැතිවරණ. එතකොට පසෙඳු මේ ඇවිල්ලා කාර් තියෙනවානේ. හොඳද? මේ රේස් යන කාර් තමයි මොනවාද? දේශපාලන පක්ෂ වෙන්නේ. එතකොට මේකේ දිනුම් කණුව වෙන්නේ මොකද්ද? දේශපාලන බලය. දිනුම් කණුව දේශපාලන බලය. මේ රේස් යන කාර් තමයි දේශපාලන පක්ෂ. මේ රේස් පතේ තමා මොකද්ද? මැතිවරණ වෙන්නේ. හරි. ඔක්කොටම කලින් අපි පාඩමට අවතීර්ණයක් ගමු. පක්ෂ වර්ගීකරණය. හොඳද? අපිට පුතේ පක්ෂ වර්ගීකරණය කරන්න පුළුවන් අපි අවසානයේ ඉඳලා යමු. හොඳද? යම් රටක් ඇතුලේ දේශපාලන බලය ලබා ගැනීම සඳහා මොනවාද? පක්ෂ රාශියක් තියෙනවා නම් අපි ඒක හඳුන්වනවා මොන පක්ෂ ක්‍රමයේද? බහුපක්ෂ ක්‍රමය. යම් රටක් ඇතුලේ දැන් හිතන්න මෙතන කාර් ගොඩක් තියෙනවා රේස් යන. හොඳද? මේක ඇවිල්ලා බහුපක්ෂ ක්‍රමයක්. හොඳද? ඊගවට අපි හිතමු යම් රටක් ඇතුලේ දේශපාලන බලය ලබා ගැනීම සඳහා පවතින්නේ දේශපාලන පක්ෂ දෙකක් පමණක් නම් මේ කාර් රේස් එක ඇතුලේ තියෙන කාර් දෙකයි. එහෙනම් මොකද්ද? ද්විපක්ෂ ක්‍රමයක්. ඊගාවට අපි කියනවා රේස් පත දැන් මේ රේස් පතයක් තියෙනවා කිසිම කාර් එකක් නැහැ. එක කාර් එකක් විතරයි තියෙන්නේ. ඒක මොකද්ද? ඒකපක්ෂ ක්‍රමය. එහෙම තියෙන තැනක මැතිවරණ ඕනේද කියන්නකෝ? තරඟයක් ඕනේද? තරඟයක් ඕනේ නැහැ. නිතරගෙම ජයග්‍රහණය කරනවා. ඒකපක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වෙන රටවල් මේ ලෝකේ තියෙනවා. හොඳද? ගොඩක් වෙලාවට සමාජවාදී රටවල් අපි හඳුන්වන්නේ ඒකපක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වෙන රටවල් විදියට. හරි. තව පක්ෂ දෙකක් තියෙනවා. ඒක මොකද්ද? අධිපති අධිපති ඒකපක්ෂ ක්‍රමය. අපි කියමුකෝ අධිපති ඒකපක්ෂ ක්‍රමයක් කියලා කියන්නේ මොකද්ද දරුවෝ? දැන් ඇවිල්ලා තවත් කාර් තියෙනවා. හොඳද? හැබැයි හැමදාම රේස් එකේ දිනන්නේ මැක්වින්. හරිද? එකම කාර් එක. එහෙනම් ඒක මොකද්ද? අධිපති ඒකපක්ෂ ක්‍රමයක්. බලය ලබා ගැනීම සඳහා තවත් දේශපාලන පක්ෂ තිබුණද දීර්ඝ කාලීනව බලය ලබා ගන්නේ එක් දේශපාලන පක්ෂයක් පමණක් නම් ඒක මොකද්ද? අධිපති ඒකපක්ෂ ක්‍රමය. ඊගාවට පුතේ දීර්ඝ කාලයක් තිස්සේ පක්ෂ දෙකක් අතර බලය මාරුවෙන් මාරුවට ඒ පක්ෂ දෙක මෙහෙවනවා නම් ඒක මොකද්ද? අධිපති ද්විපක්ෂ ක්‍රමය. ඒ කියන්නේ මෙහෙමයි. තවත් පක්ෂ තියෙනවා. හොඳද? හැබැයි දීර්ඝ කාලයක් තිස්සේ පක්ෂ දෙකක් අතර පමණයි බලය හුවමාරු වෙන්නේ. අපි ඒකට කියනවා අධිපති ද්විපක්ෂ. ඉස්සර ලංකාවේ UNP එකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තිබ්බ මේ ක්‍රමය නේද? එහෙනම් අපිට කියන්න පුළුවන් ඉස්සර ලංකාවේ ක්‍රියාත්මක වුණේ මොන පක්ෂ ක්‍රමයේද? අධිපති ද්විපක්ෂ ක්‍රමය. තවත් දේශපාලන පක්ෂ තියෙනවා. හැබැයි බලය හුවමාරු වෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකක් අතර පමණයි. හැබැයි අද වෙනකොට මේ ක්‍රමය වෙනස් වෙමින් යනවද? අද වෙනකොට මේ ක්‍රමය වෙනස් වෙමින් යනවා. හරි. එතකොට දැම්මට ඊගාව එකට අපි යමුකෝ. දැන් රේස් ට්‍රැක් එකක් තියෙනවා. රේස් පතයක් තියෙනවා පසින්දු. මට කියන්න රේස් යන්න කාර් නැතුව මේ රේස් පතේ තිබිලා වැඩක්ද? එහෙනම් මැතිවරණ අපි මේ රේස් පතේ සමාන කරේ මැතිවරණනේ. මැතිවරණ පවත්වන්න නම් වර්තමානයේදී මොන අනිවාර්යයෙන්ම ඕනද? දේශපාලන පක්ෂ අනිවාර්යයෙන්ම ඕන. ඒකින්ද තමයි අපි කියන්නේ වර්තමානයේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ඒ කියන්නේ මැතිවරණ ක්‍රමවල මුරකරුවා වෙන්නේ කවුද? දේශපාලන පක්ෂ. හරි. එතකොට එහෙනම් අපි දන්නවා මැතිවරණයක් හරහා දේශපාලන බලය ලබා ගැනීමට අනිවාර්යයෙන්ම දේශපාලන පක්ෂව උවමනා වෙනවා. හරි. තවත් විදිහකින් කිව්වොත් මේකත් ලියා ගන්න පුතේ අයිනකින් මහජන බලය
රාජ්‍ය බලය බවට පරිවර්තනය කරන්නේ දේශපාලන පක්ෂ විසිනි.